මල්ලි බලාගෙන ඉවද? හා? එතකොට තාත්තා මොනවද කරන්නේ? හයරුද? ඔව්. එතකොට ඔයාද ගෙදර කන්න බොන්න සියල්ලම කරන්නේ? තාත්තා තියෙනවා මම තියෙනවා. හා. වයිස් කෝලේ වැඩ පොඩ්ඩක් කරන්න මෙතන ඉඳන් ඒ ඇතුළේ. මට ගේ බලමුද පුතේ? බලන්න. ඔය නම මොකද්ද? අහිංස. අහිංසා. ලස්සන නමන්නේ පුතේ. ඔයාද මේ ගේ ඇතුළේදී ඔයා ඉන්නේ? ඔව්. ඔව්. අහිංසා අම්මා දාලා ගිහලා අවුරුදු 6යි 7යි. එදා ඉඳලා නංගි මල්ලි බලාගෙන ඉන්නේ ඔයා. නංගිට අවුරුද්දයි දාලා. නංගිට අවුරුද්දයි. දැන් ඔයාට වයස කීයද? 17යි. මොන ඉස්කෝලේද යන්නේ? අම්පනගල. දැන් මේ සැරේ සාමාන්‍ය පෙළ විභාග ලියනවද? කොහොමද මානසිකත්වය හදාගන්නේ? අම්මලා කනතුව. මම කොච්චර ඉන්නේ තමයි ඉන්නේ. මම ඉස්කෝලේ යන්න තුහින පාඩම් ටික කරගෙන ඉන්නවා. පන්ති යන්නේ නැහැ. තාත්තා සල්ලි වල දෙනවද? යෝ. පන්ති ළමයි කීයක් වෙනවද? ඉස්කෝලේ යන්නේ මම දැන් ඉතින් පාඩම් කරලා ඉන්නේ. ඉස්කෝලේ යන්න බැරියයි. ඉස්කෝලේ ගිය අවුරුද්දේ ගියා කිව්ව නිසා දැන් මේ අවුරුද්දේ ගෙදර ඉඳන් ලියන්න කිව්වා. අම්මා ගාවට ගියා කියලානේ තියෙන්නේ. අම්මා ගාවට ගිය නිසා. ගෙදර ඉඳන් ගිය අවුරුද්දේ මේ ඉස්කෝලේ ගියා. මේ අවුරුද්දේ ගෙදර ඉඳන් පාඩම් කරලා පන්ති ගිහලා ලියන්න කිව්වා ලොකුසෝ. ඉස්කෝලේ විභාගේ දාලා තියෙනවා. ගෙදර දොරේ වැඩ කටයුතු කරන්නේ ඔයාද දැන්? ඉතින් මේ කිසිම ආරස්සාවක් නැහැ නේ පුතේ මේ ගෙදර. මේ කාමරයයි මෙතන මේක මොකද දැන් වාගේද මේ කාමරේ? ඒ මම නිදාගන්නේ පුංචිලා ගෙදර. ඉස්සර නම් මෙහි හිටියා. පුංචිලා ගෙදර දැන් නිදාගන්නේ. ආරස්සාවක් නැති නිසා. ඔව්. එහෙනම් දවල් වරුවටම ජීවත් වෙන්නේ මේක ඇතුලේ. වෙන අයින්සගේ කුස්සිය. අද දවල්ට තක්කාලි ගෙඩි කීපයක් නම් තියෙනව නේද? ඔළුව වදිනවා. ටොයිලට් එකකටත් වඩා පුංචි කොටසක තමයි මේ අහිංසගේ කුස්සිය තියෙන්නේ. රජ මැදුරක ඉපදී සිටියා නම් නොබත් රජගේ පුතුණිය කියලා තමයි මට කියන්න තියෙන්නේ. අපි දවල්ට කන්න තියෙනවද පුතේ? තියෙනවා. ඔයා මෙතන තමයි යන්නේ නේද? හරි. අපි බලමු මොනවා හරි කරන්න හරි. නංගිලා දෙන්නත් එක්ක. තාත්තා තාත්තමන්දි. ඔව් මං කියන්නේ තාත්තා නිදාගන්නේ මේකද? ඔව් තාත්තා මල්ලි මේක නංගි මයි පුංචිලා ගෙදර. අම්මා දාලා යද්දි වට මතකද? මම 6 වසර වගේ. 6 වසර. තමයි වසර 6 වසර වගේ. ඔව්. අයියා මම තාත්තා රණ්ඩු කරා. ඒ දැන් රන් දෙනවා. වට එහෙනම්. ඒකට වඩ දෙකයි. ඔව්. අන්තිේ කීවේ නේද? ඒක කොහොමද? දැන් ළමයි කීයක් ඉන්නේ? 48ක් විතර ඉන්නවා. සංගීතයමත් නේද? හොඳයි. අහිංසට සුන්දු කියන්නත් පුළුවන්ද? පුළුවන්. දැන් කියන්නේ කොහොමද කියන්නේ? කවදාද අම්මේ අපි බලන්න එන්නේ පුංචි පුතා තාමත් මග බලාගෙනයි ඉන්නේ කන්න බොන්න නැති වුණාට දුකක් දැනෙන්නේ අම්මා නැති දුක විතරයි අපේ හිතේ තියෙන්නේ ඕගෝගෙන ආපුරලට ගෙසිරම කෙඩුනෝ තාත්තා මාවයි නංගේ ගුලි කරගෙන සිටියා සියත් බේරිලා ඉන්නේ අපට නැති අම්මා බලන්න පින්තූරෙත් නෑ මුදට ගිය හින්දා අපේ පාසල අපගේ දොර පොත්පත් එක නැතිවා මොනව නැති වුණත් කම් නෑ සිටියා නම් අම්මා
එපා මේ තනි කරන්න දුවයි පුතයි කිසිදු හරි පුතේ හරි ආච්චි අම්මා හොඳ නැපයි යන්න නෑ අපි බලමු මොන හරි දවස් කරන්න හොඳ ඉස්කෝලේ ඉගෙන ගන්නකො යා හරි අයින් තා බලමු මොන හරි කරන්න හරිද ඔය මේ පුංචි ගේනේ අවුරුදු 9ක් ඔයාලා කවි කියන්නත් පුළුවන් අස්සරට නේ හොඳ වොයිස් එකක් තියෙනවා කවියක් කියනවද යවයි කොත් කියමුත් නම් මේ වෙලාව දස මස කුස දරා පබෙහි කන අම්මා දිවරෙනි දිමරා පදැඩි කල අම්මා කැත කුණු අත ගගා අපනේ ඌ අම්මා අපේ ළඟ නැති වුණා අපේ ආන්දර අම්මා උතුරා ගෙලු හද සෙනෙහස ඇත අම්මා ගුණදම් කියාදී දිවි මග උපදෙම්මා නිරතුරු දුක සැපට නැති වූ මගේ අම්මා මොනවා කළත් නොබ මගේ මයි අම්මා ඇති දැඩි කරන්නට ආපදාහි බ්‍රිහදරුව ලිප ළඟ කුස්සියේ සිට පෙරු මන් පිරුව බුදු බණ බුදු දහම සැලකුව ගරු සාරුව අම්මා නැති අපට දෙනු මෙන සරණ අනිවාර්යයෙන්ම සරණක් හම්බ වෙනවා මේ විශ්වයේ බලයෙන් මෙතෙන්ට මාව එව්වේ නිසා පොතේ ආගේ ජීවිතේ අදින් පස්සේ අනිවාර්යයෙන්ම ආලෝකමත් වෙනවා අනිවාර්යයි මේ ඉරහඳ පවතුන තුරු ඒක වෙනස් වෙන්නේ නැහැ හිතා ගන්න බැරි වෙනවා තේරුණාද අදින් පස්සේ ජීවිතේ ඔයා බින්න කෙලේ තියාගන්න අනිවාර්යයි ගොඩක් ස්තුතියි මාමා කවුරුත් ආවේ නැහැ නේද මේ ඉස්සෙල්ලා මම මාමට ලියුමක් කියලා තියෙන්නේ දෙන්න කියලා දා කතා කරා නම්බර් අරන් ඇවිල්ලා ඊට පස්සේ මිස් කෙනෙක් කතා කරලා කිව්වා මේ මාම වැඩක ලියුමක් එවන්න කියලා මම ඒ ලියුමක් උත් ලියලා තියන් හිටියේ දෙන්න කියලා ඊයේ ආවට පස්සේ මම කෝ නම්බර ඉල්ලගන්න මම කතා කරලා කියන්නම් කියලා ඒ ලියුම තියෙනවා මේකක් ලියුම මේකක් ලියුම් කවරයක් ගේන තමයි සල්ලි දෙක කියලා ගේ නාම තුකුණා එක කොහෙන්ද ලියුම තියෙනවා අරන් එන්නකෝ දෙල්ලා තියා අවුරුදු 6කට පස්සේදී ඉස්සෙල්ලා නෑ හරි ලියුම් කරක් ගෙන්න කි දාලා එවන්නද සැපැල එවන්න ළඟවටම ආවන ඔබේ ළඟට ලොකු ලියන්නේ හරි පුතේ
උනාට ගෙදර දෙනෝනේ අපි බලමු මේ වීඩියෝ එක කමක් නැහැ නේද වීඩියෝ එකක් දැම්මද? ඈ අම්මනේ දුව මොන හරි හිතයිද? නෑනේ. මොනා ඒක කවන්න අතර ඉන්න තරම් තියෙනවා නේද? තාත්තා මොනක්ද කියයිද? ඈ නෑ. අරුපාඩු කියලා තියෙන්නේ මම ගල්ලේ මොක්කොම ගියා දැන්නේ මම කරන්නේ කුළුවේ මත් වැලිත් තියෙනවා. අර බෙත්ත නැටලුත් තියෙනවා. ගියා හදා ගන්න විදියක් නැතුව තමයි ඉන්නේ. දීපිති ගන්න අංග ගන්න බැරි. හරි පුතේ. රාට දවස් 3ක් යන්න ඉස්සෙල්ලා සුබ පණිවිඩයක් අරන් එනවා. හරිනේ? හරි මං ගින් එනවද? සර් අර මාමට කියන්න මොකද මේ මාමා තමයි මාමේ ගමට එක් කරගෙන ආවේ. ඉච්චර නෑ පුතේ. ගන්න එපායි. අපි වැඩේ කරමු. හොඳට ඉගෙන ගන්න. නේ? හොඳටම ඉගෙන ගන්න ඕන. ඔයා අම්මා නැති අඩුපාඩු අපට දෙන්න බැරි වෙයි පුතේ. තේරුණාද? ඒ වුණාට ඒ සෙනෙහස විතරක් අඩු වෙලා ඉතුරු සියල්ලම දෙන්න. හරිනේ? වන්නේ? ඔයා අම්මා කෙනෙක් කියලා ඔයාලා ඉන්නෝනේ. එයා නංගිටයි නේ මල්ලිටයි නේද? දෙන්න රැක බලා ඉන්නේ. টয়ලට් එකක්වත් නැහැ නේ. අම්මලා මහගෙදරට දෙනවා. හරි. ඔන්න අද දවසේ අපි තවත් ස්ථානයකට ආවා. අහම්බෙන් මේක අපිට කිව්වෙ එන්න කියලා. බලන්න ආවේ සත්‍ය කතාවක්. අහිංසගේ ඒ අහිංසක කඳුළු වල ඔබට වගේ කියන්න පුළුවන් නම් මම හිතනවා බෙල්ලස් ටීවී YouTube නාලිකාව බලන හැමෝටම ජීවිතේ මෙච්චර දුක් විඳින ලංකාවේ දරුවන් සිටින වගේ දැන් ඔබට මතක් වෙනවා. මේ තරම් දුක් විඳින අම්මා තාත්තා නැතුව තනි වෙච්චි ජීවිතේ දුක කියාගන්න බැරුව ඉන්න දරුවන් විශාල පිටසක් ඉන්නවා. ඒ තවත් එක් දරුවෙක් තමයි මේ මගේ ළඟ ඉන්නේ. ඒ නිසා ඔබෙන් ඉල්ලීමක් කරනවා පුළුවන් නම් අහිංසගේ මේ අහිංසක ඉල්ලීම ඉෂ්ට කරන්නට වෙල්ලස ටීවී YouTube නාලිකාවේ ඉන්න සියලුම සමාජිකයන්ට ඉතාමත් ගෞරවයෙන් මම ආරාධනා කරනවා. එන බ්‍රහස්පතින්දා අපි මේ සුන්දර වැඩසටහනට අතහිත දීලා වැඩේ පටන් ගමු. අනිවාර්යයෙන්ම අහිංසක ඉල්ලීම ඉෂ්ට කරන්නට අපි සියලු දෙනාම අත්වැල් බඳගමු. වෙලස ටීවී YouTube නාලිකාව නරඹන හැමෝටම ආරාධනා කරනවා මේ දරුවගේ අම්මා නැති මේ දරුවගේ අහිංසක ඉල්ලීම ඉෂ්ට කරන්න අපි සියලු දෙනා එකතු වෙමු කියලා මම අද දවසේ ඉල්ලා සිටිමි. අද දවසේ මේ වීඩියෝ එක සම්පූර්ණ. එන්න අපි අපේ අයට උදව් කරමු. වෙලසේ මනුස්සකම ලංකාවටම